ඊජිප්තුවේ පාරාවරුන්ගේ ශාප සහ ඊජිප්තුව පිළිබඳව පටබැඳුණු අద్භූත සිද්ධීන් කිහිපයක් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඊජිප්තුව කියන්නේ එය නිර්මාණය කරපු මිනිසුන් මේ ලෝකෙට ඉදිරි කරලා ගියපු අద్භූත ස්ථානයක් වගේම පුදුම සහගත තැනක්. මේ පිරමීඩ වල තාක්ෂණය විද්‍යාඥයන් අදටත් පුදුම කරන විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේ තරම් විශාල ගල් කොටු කොහොමද උඩට අරන් ගියේ? මේකට ඊජිප්තුවරු වැලි සහිත බෑවුම් ජල මට්ටම් සහ ගණිත දැනුම භාවිතා කරලා තියෙනවා. හැබැයි සමහරක් අය කියනවා මේකට පිටසක්වල තාක්ෂණය යොදාගත්තා කියලා. මේ පිරමීඩ නිර්මාණය කරන්න කම්කරුවන් වසර ගාණක් තිස්සේ වැඩ කරලා තියෙනවා. මේ කම්කරුවන් වහලුන් නොව නිදහස් කම්කරුවන් වූ බව පැහැදිලි සාක්ෂි හම්බෙලා තියෙනවා. හරි අපි දැන් බලමු මේ ප්‍රදේශයේ තියෙන සොහොන් සහ ශාප පිළිබඳව. මේ පිරමීඩ ඇතුලේ පාරාවරුන්ගේ සොහොන් විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. මේ සොහොන් වල ඇති මමීකරණය අදටත් පුදුමයක්. මේ සොහොන් වලට ඇතුළු වූ පුද්ගලයන්ට ශාප වදිනවා කියලා කතාවක් මිනිසුන් අතරේ තියෙනවා. මේ වගේ ප්‍රසිද්ධ ශාප කිහිපයක් අපි දැන් බලමු. ටූටන් කාමන්ගේ සොහොනේ ශාපය කියන්නේ ඒ වගේ ප්‍රසිද්ධියට පත් වුණු ශාපයක්. 1992 දී පුරාවිද්‍යාඥ හෝවර්ඩ් කාටන් සහ එයාගේ අනුගාමිකයින් සමග ටූටන් කාමන් රජුගේ සොහොන සොයාගත්තා. හැබැයි හිතුවේවත් නැති ඉරණමක් තමයි මේ අයට අත් උනේ. මෙයාලා මාස කිහිපයක් ගියාට පස්සේ මරණයට පත් වුණා. මේ අය ඔක්කොම අභිරහස් ලෙස තමයි මරණයට පත් උනේ. මේ මරණවලට හේතුව ජනප්‍රවාදවල හැටියට නම් පාරාවරුන්ගේ ශාපය නිසා සිද්ධ වුණ එකක් කියලා ඇතමුන් පවසනවා. මේ ශාප ගොඩක් කතාබහට ලක් වෙන්නේ මේ සොහොන් වල විවිධ අනතුරු නැගීම් පාට කොටා තිබෙන නිසා. හැබැයි තවත් සමහර විද්‍යාඥයින් කියනවා මේ මරණවලට හේතු වෙලා තියෙන්නේ මේ සොහොන් වල ඇතුලේ තියෙන බැක්ටීරියා, දිලීර, විෂවායුන් වගේ ශරීරයට අහිතකර දේවල් තිබුණු නිසා කියලා. ඇයි එහෙනම් මේ මරණ අභිරහස් විදියට සිද්ධ වුනේ? මේ වගේ විවිධ ශාපවලට ලක් වුණා කියන අභිරහස් පරණ හම්බෙලා තියෙනවා. හැබැයි මෙයාලා ඔක්කොම පුරා විද්‍යාඥයින්. මේ සිද්ධ වෙලා තියෙන සිද්ධීන් දිහා බලනකොට පොඩි අద్භූත තත්ත්වයක් තියෙනවා නේද? මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්.